සුබ දවසක් යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SKDG YouTube channel එකත් එක්ක. අපි ආවද පඬුවස් නුවරට. පඬුවස් නුවර බලන්න. වයම් පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පඬුවස් නුවර බලන්න. අපි ආවා. අපි යන් ඉස්සරහට. මොකද එන්නේ කියලා බලන්න. ඔන්න ඔහොම අපි ලංකාවේ පළවෙනි වතාවට වෙනස්ම විදිහට මේ පඬුවස් නුවර කියන ලස්සන ගම බලන්න යන්න අපි දෙන්න මේ විදිහට පිටත් වුණා. මුලින්ම කියන්න පඬුවස් නුවර තියෙන්නේ කොහෙද කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගලයි හලාවතයි පාරේ මැද හරිය තමයි මේ පඬුවස් නුවර කියන ලස්සන ගම්මානේ තියෙන්නේ. ඔයාලත් කැමති නම් එන්න ඇවිල්ලා බලන්න. ඒ නැතත් අපි අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන් පඬුවස් නුවර පෙන්වන්න තමයි ආවේ. අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට පඬුවස් නුවර බලා ගන්න පුළුවන්. ඔයාලට පඬුවස් නුවර කිව්වම මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? පඬුවස් නුවර රජ මහා විහාරය. ඉතින් අපි වටපිටාවේ ලස්සන සුන්දර තැනුත් බලන ගමන් අපි ගියා මුලින්ම පඬුවස් නුවර රජ මහා විහාරය බලන්න. අපි හැමෝම දන්නවා පඬුවස් නුවර කියන්නේ පුරාවිද්‍යාත්මක අතින් අති විශාල වටිනාකමක් තියෙන තැනක්. ඒ වගේ තැනක් වීඩියෝ කරනවා නම් අනිවාර්යයෙන්ම කලින් අවසරයක් ගන්න ඕන. ඒ වුණාට අපිට ඒ අවසරය ගන්න බැරුව ගියා. ඔයාලට ඒක ඉදිරිපත් කරන්න එන්නේ. ඒ වුණාට අපි ගියා බලන්න. ඔයාලත් ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරනවා. අපි ආව පඬුවස් නුවරට. රජ මහා විහාරය බලන්න. ඒ වුණාට ඒකට යන්න දෙන්නේ සාමාන්‍ය අවසරයක් අරගෙන තමයි මේක වීඩියෝ කරන්න ඕන. ඒ නිසා අපි ඒක වීඩියෝ කරන්න ගියේ නෑ. අපි බල්ලා ගිහිල්ලා ලස්සනයි. ඇත්තටම ඔයාලත් යන්න. ගිහලා බලන්න කියලා ආරාධනා කරනවා. අපි දැන් බලන් ගන්න. පඬුවස් නුවර වැඩිපුරම ජනප්‍රිය වළං වලට. අපි බලමු වළං කොහොමද? වළං වල මිල ගණන් කොහොමද? ඉතින් අඩුවට ගන්න පුළුවන් අපිට වළං ටිකක්. පඬුවස් නුවර රජ මහා විහාරයට එහා පැත්තේ තමයි මේ ස්ථානය තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි ගියා වළං බලන්න. වළං කීයද? කොහොමද? දෙයක් 150ට. වළං දෙයක් 150ට. මොන වගේ වළංද තියෙන්නේ 150ට? ලෝරු 500ක් ගන්න පුළුවන්. මේක. මේ වළඳ රුපියල් 75යි වෙන්නේ. පඬුවස් නුවර වළං. පඬුවස් නුවර මේක එකක් 250යි එකක් 150යි 125යි. අඩු කරලා ගන්න පුළුවන්. මේක කිලෝ එකමාරක් කිලෝ දෙයක් විතර එළවලු ගන්න පුළුවන්. වළඳ රුපියල් කීයද? රුපියල් 200කට ගන්න පුළුවන්. පඬුවස් නුවරට ආවා. පඬුවස් නුවර විතරයි මෙච්චර අඩුවට තියෙන්නේ. අපි මුට්ටියක් ගන්න ආවේ විතර කරන්නේ. ආල්දිලේ ගමනක් වෙන්න පුළුවන්. අවුරුද්දේ ඉරිවත් ගන්න චෙක් කරන් යනවා අපි. අපිට මේක දෙන්නේ. මේක හරියි. පඬුවස් නුවර වළං වල විදිහක් තියෙනවා. වතුර දාලා චෙක් කරලාම තමයි දෙන්නේ. අපි බලමු චෙක් කරන විදිහ මොකද කරන්නේ කියලා. ඉවත් දෙන්නේ. හරිම හොඳ ඇන්ටි කෙනෙක්. අපිට බලන්න බින්දිලා දී කියලා බලන්න වතුරක් දාලා චෙක් කරලාම තමයි වතුර දුන්නේ. ඔන්න අපි පඬුවස් නුවර රජ මහා විහාරයට සමුදීලා එතනින් පිටත් වුණා අපේ ඊළඟ ගමනාන්තය දක්වා. ඊට පස්සේ අපි ගියේ හලාවත කුරුණෑගල පාරට. පාරට ගිහිල්ලා හෙට්ටිපොළ පාරේ පොඩ්ඩ දුරක් ඉස්සරහට යනකොට හම්බෙනවා හෙට්ටිපොළ ලේක් එක. ඔව් පොඩ්ඩක් ඉන්න. ඔයාලා හිතුවේ මට වැරදුනා කියලා නේ? නෑ. කුරුණෑගල විතරක් නෙමෙයි. හෙට්ටිපොළක් තියෙනවා. යවරව ලේක් එක. අපි ඒක බලන්න.
අපි දැන් ආවා හෙට්ටිපොළ වැවරවමට. දැන් අපි යන් පොඩ්ඩක් ඇවිදලා මාළුන්ට කෑම ටිකක් දාලා එන්න. ඔන්න ඊට පස්සේ අපි ආවා මාළුන්ට පොරි දාන්න. ඒ වගේම මෙතන හංස බොට්ටු වදින්න පුළුවන්. ෆොටෝ ෂූට් කරන්න පුළුවන්. පොඩි ළමයි සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලත් එන්න මෙතනට. මෙතන හොඳ නිස්කලංක පරිසරයක් තියෙන හොඳ තැනක්. ඊට පස්සේ අපි අවසාන වශයෙන් පාක් එක වටේ ඇවිත්ලා පොඩි වටයක් දැම්මා. ඒ වගේම ඉන්නේ එහා පැත්තේ මගේ යාළුවා අතිජාත මිත්‍රයා සැපට දුකට ඉන්නේ. එයා තමයි හැමතිස්සෙම. ඔයාලා හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවට. ඔයාලා කැමති නම් මේක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක බෙදා ගන්න. ඒ වගේම ඉස්සරහට වැඩසටහන් තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මම SK DJ.